ඔයා මිග්‍රේන් රෝගය නිසා අවුරුදු ගාණක් පීඩා විඳින කෙනෙක් නම් මේ වීඩියෝ කාට ඔයාලට තියෙන පළවෙනි ප්‍රශ්නේ මම මුලින්ම උත්තර දෙන්න. ඇත්තටම මේක හොඳ කරගන්න පුළුවන්ද? ඔව් හොඳ කරගන්න පුළුවන්. කොච්චර කාලයක් යයිද? ප්‍රතිකාර වර 3ත් 4ත් අතර ප්‍රමාණයක්. මේ සඳහා මොන වගේ ප්‍රතිකාරද පාවිච්චි වෙන්නේ? මම සරලව පොඩි හැඳින්වීමක් කරන්නම්. එකක් ඕගොල්ලෝගේ බ්ලොක් වෙලා තියෙන සයිනසස් ක්ලීන් කරලා මේ සයිනසස් වල හිර වෙලා තියෙන සේම් කොටස් ඉවත් කරනවා. තවත් දෙයක් තමයි නස්ය ප්‍රතිකාර. ඔගොල්ලෝ නස්ය ප්‍රතිකාර ගැන මේ වෙනකොට අහලා ඇති. නස්ය ප්‍රතිකාර වල මොන වගේ බෙනිෆිට්ස් තියෙන්නේ කියලා අහලා ඇති. මම වෙන වීඩියෝ එකකින් නස්ය ප්‍රතිකාර වල ඔයාලට තියෙන බෙනිෆිට්ස් වෙනම කතා කරන්නම්. මේ වීඩියෝ එක දිග වෙන නිසා මේ බාහිර ප්‍රතිකාර වලට අමතරව ඕගොල්ලන්ට විශේෂිත අභ්‍යන්තර ප්‍රතිකාර පද්ධතියකුත් යනවා මේකත් එක්ක. ඉතින් මේ බාහිර සහ අභ්‍යන්තර ප්‍රතිකාර වල එකතුවේ ප්‍රතිඵලයක් විදියට ඔයාට හරිම කෙටි කාලයක් ඇතුළත මේ රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා මිග්‍රේන් වලට සම්දෙන්න හැකි ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කරන්න. ඔයා කොළඹවට ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් දර්ශන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිල්ලා මේ සඳහා ප්‍රතිකාර කරගන්න. මේ වගේ ඔයාට එදිනෙදා ජීවිතයේදී එන ගොඩක් ගැටලු ගැන මම ඉස්සරහට වීඩියෝස් අරගෙන එනවා. මාව ෆලෝ කරලා තියාගන්න.